අයිබෝවන් වාසනාවන් විශ්වගුරු YouTube නාලිකාවට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5126ක්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක්ද සක වර්ෂ 1947ක්ද කිස්තු වර්ෂ 2026ක් වූ මැයි මාස උසඹ ලග්න පලාඵල ඔබ හමිය තැබීමටයි මා සූදානම් වන්නේ. එසේනම් අපි බලමු උසඹ ලග්න හිමියන්ගේ මැයි මාසේ ඔහුන්ගේ ලග්නේ ග්‍රහයන් පිහිටන ආකාරය. උසඹ ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයා පළවෙනි භාවෙත්, ගුරු ග්‍රහයා දෙවෙනි භාවෙත්, කේතු ග්‍රහයා හතරවෙනි භාවෙත්, චන්ද්‍රයා හයවෙනි භාවෙත්, රාහු 10වෙනි භාවෙත්, සනි කුජ 11වෙනි භාවෙත්, රවි බුධ 12වෙනි භාවෙත් යන ආකාරයටයි ග්‍රහයන් පිහිටා ඇත්තේ. මෙහිදී ලග්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයා පළවෙනි භාවයේ සිට ස්වක්ෂේත්‍ර බලයෙන් මේ මාසේ ගත වෙනවා. එසේනම් උසඹ ලග්න හිමියනි, ඔබට මෙම මාසේ ඊ타මත්ම වාග්යවන්ත මාසයක් බවට පත් වෙනවා. ඒ මන්ද ලග්නාධිපති ග්‍රහයා ඔබගේ කේන්ද්‍රේ පළවෙනි භාවයට පැමිණෙන අවස්ථාවේදී ලග්නාධිපති ඔබට සුවිශේෂ වරප්‍රසාද කිහිපයක් ලබා දෙනවා. මෙම වරප්‍රසාද වැඩියෙන් ලැබෙන්නේ ලග්නාධිපති ග්‍රහයා පළවෙනි භාවයේ සිටින කාලේ ඔබගේ සිකුරු මහදශාව ගත වෙනවා නම් පමණි. මන්ද සිකුරු මහදශාව තිබෙන ඔබ ලග්නාධිපති ග්‍රහයා වන සිකුරු ග්‍රහයා පළවෙනි භාවයේ සිටින අවස්ථාවේදී ඊ타මත්ම වාග්ය සම්පන්න ලෙස ඔබට වාසනාව උදා වෙනවා. එම වාසනාව කුමක්ද කිවහොත්, සිකුරු ග්‍රහයාගෙන් ලැබෙන වරප්‍රසාද වරදාන ඔබට ලබා ගැනීමට හැකියාවක් ලැබේ. මෙම වරප්‍රසාද වරදාන අතර ඔබ සමාජයේ කැපී පෙනෙන පුජ්‍යලෙක් බවට පත්වීමට නියමිතයි. සමාජයේ ඔබට ගරු බුහුමන් ලබා දීමට නියමිතයි. කිසියම් ස්ථානයක ඔබ ප්‍රධානියෙක් බවට පත් කිරීමට සුදුසු කන් ලැබෙන මාසයක් බවට මෙම මාසේ පත්වේ. ඔබ රෝමත් ඒ වගේම කඩවසම් පෙනුමින් යුක්ත මාසයක් බවට මෙම මාසේ ගත වෙනවා නියතයි. පිළිවෙලට වැඩ කිරීමට ඇති හැකියාව ඔබට ඊ타මත්ම ඉහළ ආකාරයෙන් පෙන්눔 කරන මාසයකි. ඔබ පාසල් යන දරුවෙක් නම් එම පාසලෙන් ලබා දෙන වැඩ වෙනත් සිසුන්ට වඩා වේගයෙන් ක්‍රියාශීලීව සිදු කරන මාසයක් බවට මෙම මාසේ පත්වේ. ඔබ සමාජයේ සියලු දෙනා ඉදිරියේ වෙන දාට වඩා කරුණාවන්ත විදියට ගත වෙන මාසයක් බවට මෙම මාසේ පත්වීමට නියමිතයි. උසඹ ලග්න හිමියනි, ඔබ අන්සතු දේ ලබා ගැනීමට වඩා සැලකිල්ලක් නොදක්වන මාසයකි. ඒ මන්ද ඔබට මට මේ දේ ඇතියයි හැඟෙන මාසයක් බවට මේ මාසේ පත්වෙනවට නියමිතයි. අලුත් ඇඳුම් වැඩිපුර ලැබෙන මාසයක් බවට මේ මාසේ පත්වේ. ඔබ නිරෝගී ශරීරයකට හිමිකම් කියන මාසයක් බවට මෙම මාසේ පත්වීමට නියමිතයි. උසඹ ලග්න හිමියනි, ඔබ යම්කිසි ආදරයක් කරුණාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඔබට මෙම මාසේ එය උදා වෙනවා නිසැකයි. ඔබ ගුරුවරුන්ට කරුණාව මෛත්‍රිය දැක්වීම තුළින් ඔබගේ අධ්‍යාපන තත්ත්වයේ ඉහළ නැංවීමට එය මහා පිටුවහලක් වෙන බව පෙන්වා දීමට පුළුවනි. ඔබගේ සම වයසේ ගත වෙන
අය සමග ඔබ විශේෂ වරප්‍රසාද වරදාන ලැබීමට හැකිවෙන චරිතයක් බවට පත්වෙනවා නියතයි. වයස අවුරුදු 13 පසු ඔබ ගැහැණු දරුවෙක් නම් මෙම මාසේ ඔබට සුවිශේෂ මාසයක් වනවා ඇත. ඔබගේ ගුණ වැඩියෙන් සමාජ ඉදිරියේ පෙන්වා දීමට හැකිවන මාසයක් බවට මෙම මාසේ පත්වේ. උසඹ ලග්න හිමියනි, මෙම වෙසක් මාසේ ඔබට ඊ타මත්ම විවිධ සම්බන්ධතා ඇති කර ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට මේ මාසේ පත්වේ. ඔබ විදේශගත වීමට සූදානමින් සිටින අයෙක් නම් එම විදේශගත වීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට මෙම මාසේ පත්වේ. උසඹ ලග්න හිමියනි, ඔබ හිතමිතුරන් අතර කැපී පෙනෙන චරිත ලක්ෂණයක් පෙන්වන මාසයක් බවට මේ මාසේ පත්වීමට නියමිතයි. ඔබ විවාහ වීමට සිටින අයෙක් නම් මෙම මාසේ එම විවාහය සිදු කර ගැනීමට ඔබට හොඳ හැකියාවක් ලැබෙන මාසයක් බවට මේ මාසේ පත්වේ. ඔබගේ විවාහ සහකරුවා නිවැරදිව තෝරා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙන මාසයක් බවටද මෙම මාසේ පත්වීමට නියමිතයි. ඔබ දැනට සිකුරු මහදසාවෙන් පසුවෙන අයෙක් නම් ඔබට විදේශගත මුදල් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග විදියට ලැබීමට නියමිත මාසයක් බවට මේ මාසේ පත්වීමට නියමිතයි. ඔබ ආගමික ස්ථානවල වැඩ කටයුතු කරන අයෙක් නම් මෙම මාසේ එම ආගමික ස්ථානවලින් ඔබට ගරු බුහුමන් ලැබීමට නියමිත මාසයක් බවට පත්වේ. විනෝද චාරිකා ගමන් බිමන් යෑමට ඔබට ඊ타මත්ම හොඳ කාලවකවානුවක් උදා වෙන මාසයක් බවට මේ මාසේ පත්වේ. මනසින් හොඳ පුජ්‍යලෙක් බවට පත්වී මේ මාසේ පුරාවටම සතුටින් ජීවත් වීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට පත්වේ. උසඹ ලග්න හිමියනි, ඔබට මේ මාසේ තරමක් දුරට රෝගාබාධ වැළඳීමට නියමිතයි. ඔබ සමාජ ඉදිරියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීම නිසා සමාජයෙන් ඇතිවෙන්නා වූ වෛරස් රෝගාබාධ ඔබට නිතර වැළඳීමට සිදුවෙන මාසයකි. ප්‍රවේශම් වන්න. ඒ වගේම උසඹ ලග්න හිමියනි, තරමක් දුරට ඔබට මානසික චිත්ත පීඩන එල්ලවීමට නියමිත මාසයකි. මෙම රෝගාබාධ සහ මානසික ගැටලු සම්බන්ධයෙන් ඔබට වත්පිළිවෙත් කිහිපයක් කිරීමට සිදුවේ. ඉන් අතර ඔබ සතුන් හට ආහාර වේලා කිහිපයක් ලබා දීමට හැකියාවක් ලැබේ නම් එයින් ඔබට මානසික සතුටක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම අනාථ අසරණ අයට ඔබ නිර්මාංශ කෑම වේල කිහිපයක් හැකියාවක් ඇතනම් ලබා දෙන්න. බෝධි පූජා කටයුතු වල වැඩිපුර නිරත වන්න. මෙම මාසේ ඔබට ඊ타මත්ම සුබදායක මාසයක් කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම උසම ලග්න හිමියනි, ඔබ මෙම මාසේ පුරාවටම ලොතරැයි ආදී මෙලදී ගන්නේ නම් ඔබගේ ජය අංක 4, 8, 7 වේ. මෙම මාසේ පුරාවටම 4, 8, 7 කියන අංක වලින් ඔබ ලොතරැයිපත් මෙලදී ගන්නේ නම් ඔබට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකියාවක් ලැබෙන මාසයකි. උසම ලග්න හිමියනි, එසේනම් මෙම මාසේ ඔබට ඊ타මත්ම වාසනාවන්ත මාසයක් බවට පත්වීමට නියමිතයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.